වනපවන දියවැඩියා තෛලය ප්‍රධාන වශයෙන් ක්‍රියා කරන්නේ අපේ මේ අත්ලේ තියෙන නිල හරහා අග්න්‍යාසය නැවත වාරයක් ප්‍රාණවත් කිරීම තමයි මූලිකම පරමාර්ථය වෙන්නේ. ඒ හරහා දියවැඩියා රෝගය සහ මුලින්ම ඔබේ ශරීරයෙන් ඔබේ ජීවිතෙන් ඈත් කරන එක තමයි බලාපොරොත්තු. අතියේ සියලුම බදාදා දින්යන් වලදී වනපවන ආයතනයට පැමිණිලා වෛද්‍යවරයා මුණ ගැහිලම වෛද්‍ය උපදෙස් ඇතුවත් භාවිතා කරන්න ඔබට ලබා ගන්න පුළුවන්. අයිබෝන් ආරෝග්‍ය පරමාලාභ නිරෝගීකම තමයි අපේ ජීවිතේ තියෙන උතුම්ම ලාභය. නිරෝගීකම ගැන කතා කරනකොට වර්තමානයේ බොහෝ දෙනෙක්ට බැලඳෙන රෝගී තත්ත්වය තමයි දියවැඩියාව කියලා කියන්නේ. හැබැයි ඔබ දියවැඩියාව සම්බන්ධයෙන් කතා කරනකොට ඔබ දියවැඩියාවට නිවැරදි ප්‍රතිකාරකම ලබාගෙනද තියෙන්නේ? එහෙම නැත්නම් තවත් ඔබ ප්‍රතිකාරකම ලබා ගන්න නැතුව නිවසට වෙලා ඉන්නවද? නැත්නම් ඔබ කිසියම් හෝ ඖෂධයක් භාවිතා කරනවද? හැබැයි ඔබට ඒකෙන් නිවැරදි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවද? මෙන්න මේ සම්බන්ධයෙන් කතා කරනකොට වනපවන ආයතනයේ ඔබට දියවැඩියාව සම්බන්ධයෙන් විශේෂ තෙල් වර්ගයක් හඳුන්වලා දීලා තියෙනවා. තවමත් ඔබ ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගත්තේ නැද්ද? ඇයි ඔබ මෙතරම්ම මේ පිළිබඳව ප්‍රතිකාර ලබා ගන්න නැතුව ඉන්නේ? අද මේ වෙනකොට වනපවන ආයතනය තුල ඔබට විශේෂ තෙල් වර්ගයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ තමයි දියවැඩියාව සම්බන්ධයෙන් වනපවන ආයතනයේ ඔබට නිෂ්පාදනය කරලා තියෙන විශේෂ තෙල් වර්ගය. ඒ පිළිබඳව ඔබට සඳහන් කරනකොට තවමත් ඔබ මේ පිළිබඳව දන්නේ නැත්නම් ඔබට පුළුවන් අද අපේ වැඩසටහන තුනේ ඒ පිළිබඳව දැනගන්න කොහොමද මේක භාවිතා කරන්න ඕනේ, මේකේ තියෙන විශේෂත්වය මොන වගේද කියන කණ්ඩු කාන්න ඔබට වැඩසටහන තුලින් අද කතා කරගන්න දැනුම ලබා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබට හරියාකාර දැනුමක් ලබා දෙන්න ඕනේ. අනේ නිසාවෙම අද වැඩසටහන තුලින් එකතු වෙනවා වනපවන ආයතනය නියෝජනය කරමින් පැමිණි පාරම්පරික වෛද්‍ය ආසිරි පැතුම් වෛද්‍යතුමා. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන්. දැන් වෛද්‍යතුමනි ගොඩාක් දෙනෙක්ට අපි ලෝකේ ගත්තාම ලංකාව ගත්තාම ගොඩාක් දෙනෙක්ට තියෙන රෝගී තත්ත්වය තමයි මේ දියවැඩියාව කියලා කියන්නේ. දැන් දියවැඩියාව සම්බන්ධයෙන් කතා කරනකොට මේ වනපවන ආයතනයේ විශේෂ තෙල් වර්ගයක් හඳුන්වලා දීලා තියෙනවා. අපි කතා කරපු වෛද්‍යතුමනි මොකද්ද මේ තෙල් වර්ගයේ තියෙන විශේෂත්වය මොකද්ද කියලා? ඔව් විශේෂත්වය කියන්නේ හිමාෂා මේ වනපවන ආයතනයේ විසින් නිෂ්පාදනය කරලා තියෙන වනපවන දියවැඩියා තෛලය ඇත්තටම ඔබ කිව්වා කරන සුවිශේෂී බෙහෙතක්. හේතුව අපි භාවිතා කරන මේ දියවැඩියා රෝගයට භාවිතා කරන හැම බෙහෙතක්ම ශරීර අභ්‍යන්තරයට ගන්න බෙහෙත. නමුත් මේ ඔබත් මමත් අද අපි කතා කරන ඖෂධය ශරීරේ බාහිර ප්‍රතිකාර කරන්නේ. දියවැඩියා රෝගය සහ මුලින්ම අපේ ජීවිතේ නෑත් කරන්න උදව් වෙන මහෝපකාරී වන වනපවන දියවැඩියා තෛලය භාවිතා කරන්නේ බාහිරින්. අන්න ඒ නිසා තමයි මේ තෛලය සුවිශේෂී බෙහෙතක් හැටියට මේ වෙනකොට මේ වර්තමානයේ සමාජය තුළ ජනප්‍රිය වෙලා තියෙන්නේ. දැන් වෛද්‍යතුමනි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වනපවන ආයතනය තුළ මේ ප්‍රතිකාර ක්‍රමවල මොකද්ද තියෙන විශේෂත්වය කියලා. අපි මේ පිළිබඳව සඳහන් කරමු. ඔව් වනපවන ආයතනයේ හැම නිෂ්පාදනයක්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ දේශීය පාරම්පරික වෙදකමට. එහෙමත් නැත්නම් හෙළ වෙදකමටම ආවේනික වෙච්ච මේ නිල වෙදකම හරහා මේකට සුව කිරීමේ ප්‍රතිකර්ම ක්‍රමය තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේක මේ වනපවන ආයතනයේ හැම නිෂ්පාදනයක්ම සුවිශේෂී වෙන්නේ අනිකුත් තිබෙනා වූ ඖෂධات එක්ක බලනකොට. දැන් ගොඩක් දෙනෙක් සමහර වෙලාවට දැන් අපි මේ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව කතා කරනවා. හැබැයි ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේ දියවැඩියාව සම්බන්ධයෙන් ශරීරයේ යම්කිසි ඉන්ද්‍රියක් මූලික වෙනවද කියලා. අපි මේ පිළිබඳව සඳහන් කරමු. ඔව් හිමාෂා මේ වෙලාවේදී මේ දියවැඩියා රෝගයට වනපවනේ දියවැඩියා තෛලය ප්‍රධාන වශයෙන්ම ක්‍රියා කරන්නේ විශේෂයෙන්ම දියවැඩියා රෝගයට බලපාන ප්‍රධානම ඉන්ද්‍රියක් තමයි අපේ ශරීරයේ තියෙන අග්න්‍යාසය. මේ අග්න්‍යාසය හරියාකාරව වැඩ නොකිරීම එසේත් නැත්නම් අඩපණ වීම නිසා තමයි අපිට මේ දියවැඩියා රෝගේ වැළඳෙන්නේ. ඉතින් ඒ නිසා මේ වනපවන ආයතනයේ නිෂ්පාදනය කරලා තිබෙන වනපවන දියවැඩියා තෛලය ප්‍රධාන වශයෙන් ක්‍රියා කරන්නේ අපේ මේ අත්ලේ තියෙන නිල හරහා අග්න්‍යාසය නැවත වාරයක් ප්‍රාණවත් කිරීම තමයි මූලිකම පරමාර්ථය වෙන්නේ. ඒ හරහා දියවැඩියා රෝගය සහ මුලින්ම ඔබේ ශරීරයෙන් ඔබේ ජීවිතෙන් ඈත් කරන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. යම්කිසි කෙනෙක්ට වෛද්‍යතුමනි යම්කිසි ඖෂධ වෙනත් ඖෂධයක් භාවිතා කරලා කියලා අපි හිතමුකෝ. එතකොට යම්කිසි කෙනෙක්ට මේ ගැටලුව තියෙනවා නම් මම වනපවන ආයතනයේ මේ දියවැඩියාව සම්බන්ධයෙන් මම මේ තෙල් එක භාවිතා කරන්න ඕනේ. හැබැයි යම්කිසි හේකින් මේ ಔಷಧයේ වෙනත් ඖෂධ භාවිතා කරන තැනැත්තෙක් ඉන්නවා නම් එයාට යම්කිසි ගැටලුවක් එන්න පුළුවන්. මට මේක සුදුසුද භාවිතා කරන්න, මේක ශරීරයට අහිතකර වෙයිද වෙනත් ඖෂධ භාවිතා කරනවා කියලා. එහෙම ගැටලුවක් තියෙනවා නම් එයාගේ සැකේ දුරු කරගන්නේ කොහොමද අපි? ඔව් හිමාෂා මෙහෙමයි. දැන් ඔබ මේ වෙනකොටත් දියවැඩියා රෝගයක් නම් සාමාන්‍යයෙන් අද ලංකාවේ නෙමෙයි ලෝකේ ඕනම කෙනෙක් මේ රෝගයට බෙහෙත් භාවිතා කරනවා. මොනෑම හෝ බෙහෙතක් භාවිතා කරනවා. එහෙම නොවන කෙනෙක් ඉන්නේ බොහොම කලාතුරකින්. ඉතින් මේ බෙහෙත ඔබ මොනෑම හෝ බෙහෙතක් භාවිතා කරනවා නම් ඒ බෙහෙත් පාවිච්චි කරන්න එක කිසි ගැටලුවක් නැහැ. ඔබ වනපවන
ආයතනයේ නිෂ්පාදිත වනපවන දියවැඩියා තෛලය භාවිතා කරන්න පටන් අරගෙන හරියටම මාස එකමාරක් විතර යනකම් ඔබට පුළුවන් මේ තෙල් එක භාවිතා කරලා මාස එකමාරකින් පසුව නැවත වරක් රුධිර පරීක්ෂණයක් කරලා බලා ගන්න පුළුවන් මේ ඔබේ තිබුණු මේ දියවැඩියා රෝගයත් සමග තිබුණු රුධිරගත සීනි මට්ටම කොයි ආකාරයෙන්ද පවතින්නේ කියලා. අනිවාර්යෙන් ඔබ දැනටමත් ගන්නව බෙහෙත්වලදී ඔබට මේ බෙහෙත් ලබා දුන්න වෛද්‍යවරව මුණ ගැහෙනවනේ. මාස 2කට සැරයක් මාස 3කට සැරයක් විවිධාකාරයෙන්. එතකොට මේ විදිහට ඔබගේ වෛද්‍යවරයා මුණ ගැහෙනකොට ඒ වෛද්‍යවරයා ගාවට යන්නේත් ඔබ රුධිර වාර්තාවක් අරගෙන. එතකොට එම රුධිර වාර්තාවේ සඳහන් වෙනවා ඔබේ තියෙන ඒ වර්තමාන රුධිර මට්ටමකට සීනි මට්ටම. අන්න ඒ සීනි මට්ටම පහත යනකොට ඔබේ වෛද්‍යවරයා ඒ බෙහෙතුත් ඔබට ක්‍රමානුකූලව මේ නතර කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ ගැන ඔබ කලබල වෙතු නෑ. මන්ද මේ වනපවන දියවැඩියා තෛලයේ බාහිර ප්‍රතිකාරයක්. ඒ නිසා වර්තමානයේ ඔබ භාවිතා කරන ඖෂධත් සමග කිසිම ආකාරයෙන් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ බය නොවි මේ වනපවන දියවැඩියා තෛලය භාවිතා කරන්න පුළුවන්. මෙතනම් ප්‍රතිකාර ලබා ගන්න ඔබට පහසුකම තියේදී සමහර අවස්ථාවලදී ඔබ තවත් ප්‍රතිකාර ක්‍රම වලට යන්නේ නැත්තම් ඔබ හිතන්න ඔබ කොතනද ඉන්නේ කියලා. මොකද අපි නිරන්තරයෙන්ම අපිට හිතෙන කතාවක් තමයි ලෙඩක් හැදුනට පස්සේ දුක් වෙලා වැඩක් නැහැ. හැදෙන්න කලින් අපි මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. මොකද වනපවන ආයතනයේ ඔබට විශේෂ තෙල් වර්ග දියවැඩියාව සඳහා තියෙනවා. ඉතින් ඔබ නැවත ප්‍රතිකාර ලබා ගන්න. ඉක්මන් ප්‍රතිකාර ලබා ගන්න. මොකද ඉක්මන් සුවය ඔබේ ජීවිතේ නිරෝගීමත් කරනවා. දැන් වෛද්‍යතුමනි තව කෙනෙක්ට එන්න පුළුවන් ගැටලුවක් තමයි දැන් දියවැඩියාව රෝගය ගත්තාම මේක වර්තමානයේ පුංචි දරුවන්ට ඇති වෙන රෝගයක් නේ. එතකොට දැන් මේකේ වයස් සීමාවක් තියෙනවද මේ තෙල් එක භාවිතා කරන්න ගැටලුවක් නැද්ද එහෙම භාවිතා කරන්නේ? නෑ හිමාංශ. මේ වනපවන දියවැඩියා තෛලය භාවිතා කිරීමේදී වයස් භේදයක් නෑ. කුඩා දරුවාගේ සිට මහල්ල දක්වා මේක කිසිම අතුරු ආබාධයක් රහිතව භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා කිසිම බයක් සැකක් නැතුව භාවිතා කරන්න පුළුවන් අතුරු ආබාධ නැතුව දේශීය ඖෂධ වලින් 100% නිෂ්පාදිත ශාකසාර වලින් නිෂ්පාදිත ඖෂධයක්. ඒ නිසා මම අර කලින් කිව්වා වගේ මේක බාහිර ආලේපයක් නේ බාහිර ප්‍රතිකාරයක් නේ. ඒ නිසා මේ භාවිතා කිරීමේදී කිසි විටකද ඔබ බය වෙ යුතු නැහැ. ඒ වගේම මම ඔබට සඳහන් කරන්න ඕනේ මේ වනපවන දියවැඩියා තෛලය ඔබ භාවිතා කරන්න ගත්තට පස්සේ මම අර කලින් කිව්ව ආකාරයටම මාස එකමාරකට පසුව ඔබ ගන්න රුධිර වාර්තාවේ කිසියම් වෙනසක් නැත්තම් අනිවාර්යෙන් ඔබ මේ වනපවන දියවැඩියා තෛලය දවසට දෙවතාවක් ඔබ කලින් දියවැඩියා තෛලය භාවිතා කර එකපාරයිනේ දවසට. නමුත් ඔබ මතක තබා ගන්න මාස එකමාරකටත් පසුව නැවත වාරයක් ඔබේ රුධිර පරීක්ෂණයක් ගත්තාම එහි වෙනසක් නැත්තම් සැලකිය යුතු වෙනසක් නැත්තම් ඔබට දවසට දෙපාරක් භාවිතා කරන්න පුළුවන් හිමාශය පුද්ගලයාට. එහෙම භාවිතා කරන ගමන් ඔබගේ ඒ පවුලේ වෛද්‍යවරයා ඔබට දැනටමත් ඔබ භාවිතා කරන මොනියම් ඖෂධය භාවිතා කිරීම සඳහා ඔබට ලබා දුන්නේ වෛද්‍යවරයා ඔබේ ක්‍රමානුකූලව ඒ බෙහෙත් අඩු කරයි. ඒ බෙහෙත් නතර කරාට පස්සේ ඒ පුද්ගලයාට පුළුවන් අපේ වනපවන දියවැඩියා තෛලය ක්‍රමානුකූලව වනපවන ආයතනයේ උපදෙස් ඇතුව නතර කරන්න. මේක සදාකාලිකව භාවිතා කරන්න ඕන ඖෂධයකුත් නෙමෙයි. හොඳයි. අපි දැන් මේ පණිවිඩෙත් එක්ක දැන් වෛද්‍යතුමනි දැන් ගොඩක් දෙනෙක් මේ වනපවන ආයතනයේ මේ දියවැඩියාව සම්බන්ධයෙන් මේ තෙල් එක ගැන දන්නවා. නමුත් නොදන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක නියමිත ප්‍රතිකාරකමයක්ද නැත්නම් එහෙම නැත්නම් මේක ආයුර්වේදයේ තුල මේක ප්‍රමිතිගත වෙලා තියෙනවද කියලා. දැන් ඒ පිළිබඳව යම්කිසි කෙනෙක්ට සැකයක් තියෙනවා නම් අපි මොකද්ද කියන්න තියෙන්නේ? ඔව්. හිමාශයක අනිවාර්ය ඉතාමත්ම වැදගත්. මන්ද මේ වෙනකොට ව්‍යාජ ඖෂධ විශාල වශයෙන් සමාජයේ සැරිසරන කාලයක අපි විශේෂයෙන්ම අපි භාවිතා කරන ඖෂධේ බාහිර වේවා ශරීර අභ්‍යන්තරයට වේවා මේ නිසි ප්‍රමිතියකට අනුව නිෂ්පාදිතද අනුමැතිය ලත් නිෂ්පාදනයද කියන එක ඉතාමත්ම වැදගත්. ඒ නිසා මන්ද ඔබේ ශරීරයට භාවිතා කරන්නේ මේ වනපවන සියලුම නිෂ්පාදන විශේෂයෙන් මේ දියවැඩියා තෛලය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නීත්‍යානුකූලව අනුමැතිය ලත් නිෂ්පාදනයක් හැටියට තමයි ඔබ අතටපත් වෙන්නේ. ඒ නිසා ඔබට නැවත වාරයක් කියන්නේ මේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නීත්‍යානුකූලව අනුමැතිය ලබාගත් සෞඛ්‍ය ආරක්ෂිතව ඔබට පැමිණෙන ඖෂධයක් තමයි වනපවන දියවැඩියා තෛලය. හොඳයි. දැන් ඒත් එක්කම අපි මේ තෙල් එක ගැන භාවිතා කරන විදිහත් අපි සඳහන් කරමු නේද වෛද්‍යතුමනි? ඔව්. සාමාන්‍යයෙන් දැන් මේ වෙනකොටත් වනපවන ඖෂධ ගොඩාක් වෙලාවට භාවිතා කරන විදිය හැමෝම දන්නවා. මේ දියවැඩියා තෛලය තෙල් බිඳු 4ක් ඔබේ අල්ලට දාලා මෙහෙම අල්ල හොඳින් පිරිමැදීම පමණයි අවශ්‍යතාවය වෙන්නේ. හොඳයි. ඒත් එක්කම දැන් වෛද්‍යතුමනි අපි සඳහන් කරනවා අවසාන වශයෙන් මේ තෙල් එක භාවිතා කරන අය ඇති භාවිතා නොකරන අය ඇති. හැබැයි අවසාන වශයෙන් අපි සඳහන් කරමු කොහොමද මේ තෙල් එක ලබා ගන්න ඕනේ, කොයි ආයතනයකද පැමිණෙන්න ඕනේ කියන අපි එක සඳහන් කරමු. ඔව් හිමාංශා.
වනපවන සියලුම නිෂ්පාදන වනපවන ආයතන විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ නිතරම ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ දියවැඩියා තෛලය ගැන ඔබ අහපු නිසා කියන්නම්. මේ දියවැඩියා තෛලය සියලුම බදාද දිනයන් සතියේ සියලුම බදාද දිනයන් වලදී වනපවන ආයතනයට පැමිණිලා වෛද්‍යවරයා මුණ ගැහිලම වෛද්‍ය උපදෙස් ඇතුවත් භාවිතා කරන්න ඔබට ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම ඔබට පහසුයි මාර්ගගත ක්‍රමය. එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමය හරහා ඔබේ නිවසටම මේ තෙල් එක පහසුවෙන් ලබා ගන්න. ඉතින් ඒ නිසා මේක ඉතාමත්ම පහසුයි. දිවයින පුරා සියලුම ආයුර්වේද උසසල් වලින් ඔබට මේ වනපවන සියලුම නිෂ්පාදන මේ දියවැඩියා තෛලය ඇතුළු වනපවන සියලුම නිෂ්පාදන ඔබට ආයුර්වේද මේ ඔසුසැල් වලින් ලබා ගන්නත් පුළුවන්. ඔබට මෙතරම් පහසු ක්‍රම තියෙද්දි ඔබට මෙතරම් සමහර වෙලාවට ඔබ තවත් දියවැඩියාව සම්බන්ධයෙන් තවත් ඔබ ප්‍රතිකාර ලබාගෙන නැත්නම් ඔබ රෝගයේ තියාගෙන තවත් ඔබ නිවසට වෙලා ඉන්නවනම් කිසිදු ප්‍රතිකාරයක් ලබාගෙන නොගෙන එතකොට ඔබට පුළුවන් මේ වනපවන ආයතනය තුළ තියෙන මේ ප්‍රතිකාර ක්‍රම ගැන ඔබට ප්‍රතිකාර ක්‍රම ලබා ගන්න ඒ ඔස්සේ ඔබේ ජීවිතය නිරෝගීමත් කරගන්න ඔබට අවස්ථාවක් තියෙනවා. තවත් ඔබ පරක්කු වෙන්න එපා ඔබට මේ තියෙන ප්‍රතිකාර ක්‍රම වලට යන්න. මොකද ඔබේ නිරෝගීකම තමයි ඔබට හෙට දවසක් ගැන ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඇති කරන්නේ. ඉතින් අද වැඩසටහන තුලින් අපි කතා කරන්නේ එකතුනේ අපිත් එක්ක වනපවන ආයතනය නියෝජනය කරමින් පැමිණි පාරම්පරික වෛද්‍ය ආසිරි පැතුම් වෛද්‍යතුමා ආයුබෝවන් කියලා ඔබට සම්බන්ධනා වෛද්‍යතුමනි. අපේ ජීවිතයේ වැදගත්ම වෙන්නේ අපිට නිරෝගීකමනේ. අපිට හෙට දවසක් ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ අපි නිරෝගී වුණොත් අද දවසේ. ඒ නිසාවෙන්ම මෙවැනි වැඩසටහන් තුලින් අපි ඔබට බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න සහ මේ වනපවන ආයතනයේ තියෙන ප්‍රතිකාරකම ගැන අපි ඔබට සඳහන් කරන්නේ ඔබට නිවැරදි ප්‍රතිකාර නිවැරදි දැනුම ඔබට ලබා දිය යුතු නිසා තවත් දවසක් කතා කරමු වෙනත් මාතෘකාවක් සමගින්. අදට ගෙහින් එන ඔබට නිරෝගීමත් දවසක්. ආයුබෝවන්.